ජයසත් සර්ගේ තියෙන අමුතුම ඉගැන්වීමේ රටාවක් සර් කරන පේපර්ස් අන්තිම මොහොතේ දෙන අනුමාන එක වෙනත් කිසිම ගුරුවරයෙක්ට මම දන්න තරමින් දෙන්න බෑ. මොකද උසස් පෙළට ළමයා විභාග ශාලාවට ගිහලා වාඩි ගන්න කම්ම ජයසත් සර් අපිත් එක්ක හිටියා. ඒක මං හිතන්නේ ජයසත් සර්ගෙන් ඉන්නත් ඕනම කෙනෙක් ඒකට සාක්ෂි දරනවා. අවසාන මොහොත වෙනකම්ම සර් අපිත් එක්ක ඉන්නවා. accounting කියන විෂයේ ගැඹුරටම ගිහිලා සර් උගන්වනවා. කිසිම තැනක අපිට සැකයක් කියලා දෙයක් නැහැ. විෂය මගේ නම ශානි ෆ්‍රැන්සිස්කා. මම 2021 වර්ෂයේ තමයි උසස් පෙළ විභාගය ලිව්වේ. මේ වෙනකොට මම ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ව්‍යාපාර පරිපාලන වේදිකා අධ්‍යනාංශයේ 3 වන වසර ශිෂ්‍යයෙක් විදියට අධ්‍යාපන කටයුතු හදාරනවා. මට මේ වෙනකොට වයස අවුරුදු 22යි. මේ වෙනකොට මම මැක් උසස් අධ්‍යාපන ආයතනයේ කළමනාකාරතුමිය වශයෙන් කටයුතු කරනවා. ඉතින් මට ගොඩක් සතුටුයි. වයස අවුරුදු 22කින් මට මගේ ජීවිතේ ගොඩක් දේවල් මට දිනා ගන්න පුළුවන් වෙලා තියෙනවා. විශේෂයෙන්ම කියන්න ඕන මට සාමාන්‍ය පෙළට රිසල්ට්ස් ආවේ A6යි B3යි C1යි. ඇත්තටම මම ඊට වඩා ප්‍රතිඵලයක් බලාපොරොත්තු වුණා. නමුත් ආපු රිසල්ට් එකත් එක්ක මම කරන්න හිටියේ මැත්ස්. හැබැයි අවසානයේදී කොමර්ස් කරන්න මම තීරණය කරා. එතනදී මට ගොඩක් අත්වලක් වුණා. සාමාන්‍ය පෙළ අවසන් වෙලා එනකොට අපිට හම්බ වුණා ලිෆ්ලට් එකක්. ඒ ලිෆ්ලට් එකේ තිබ්බා බෞද්ධ මන්දිරයට එන්න කියලා දිනයක් දාලා. ඉතින් මමත් ගියා එදා වැඩසටහනට. ගියාට පස්සේ එදා කතා කරේ අපිට ඇවිල්ලා ජයසත් සර්. ඉතින් ජයසත් සර් කිව්වා ඔයගොල්ලෝගේ ජීවිතේ ඉදිරි අනාගතේ කොහොමද දිනන්න ඕනේ කියලා සර් අපිට කියලා දෙන්නම් කියලා. ඉතින් ඒ කිව්වා හා සමානව වයස අවුරුදු 22ක් වෙනකොට මේ වෙනකොට මම හිතනවා ගෑනු ළමෙක් විදිහට මම මගේ ජීවිතේ ගොඩක් දේවල් ළඟා කරගෙන ඉවරයි. මේ වෙනකොට ඇත්තටම කිව්වොත් දෙමාපියන්ගෙන්වත් යැපෙන්නේ නැතුව මම මගේ ජීවිතේ තනියම හැම දෙයක්ම කරගෙන යන මට්ටමට මේ වෙද්දි මම හැදිලා තියෙන්නේ. ඉතින් ඇත්තටම ඒ தත්ත්වෙට මම අද ඉන්නවා නම් ඒකට ප්‍රධානතම හේතුව ජයසත් සර්. මොකද සර්ගේ ගැන්වීමේ රටාවත් එක්ක මුලින්ම A level විෂයේදී A level කරනකොට මම ආස කරපු විෂය තමයි accounting. accounting එක්ක ලැබිච්ච පන්නරයත් එක්ක තමයි මම මගේ අනිත් subjects දෙක හදාගත්තේ. ඒත් එක්කම අවසානයේදී මට ඒ සාමාර්ථ තුනක් අරගෙන මගේ පාසල දෙහිවල ශුද්ධ පවුලේ කන්‍යාරාමයේ ඒක අනිවාර්යෙන් මතක් කරන්න ඕන. පාසලේ විශිෂ්ටතම ප්‍රතිඵලයක් ගන්න මට අවස්ථාව හම්බුණා. ඉතින් ඒ ප්‍රතිඵලයත් එක්ක තමයි මම ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයට බෙස්ට් රිසල්ට්ස් එක්ක තෝරාපත් උනේ. ගොඩක් සතුටුයි කියන්න. ජයසත් සර්ගේ තියෙන අමුතුම ඉගැන්වීමේ රටාවක් සර් කරන පේපර්ස් අන්තිම මොහොතේ දෙන අනුමාන එක වෙනත් කිසිම ගුරුවරයෙක්ට මම දන්න තරමින් දෙන්න බෑ. මොකද උසස් පෙළට ළමයා විභාග ශාලාවට ගිහලා වාඩි ගන්න කම්ම ජයසත් සර් අපිත් එක්ක හිටියා. ඒක මං හිතන්නේ ජයසත් සර්ගෙන් ඉන්නත් ඕනම කෙනෙක් ඒකට සාක්ෂි දරනවා. අවසාන මොහොත වෙනකම්ම සර් අපිත් එක්ක ඉන්නවා. accounting කියන විෂයේ ගැඹුරටම ගිහිලා සර් උගන්වනවා. කිසිම තැනක අපිට සැකයක් කියලා දෙයක් නැහැ. විෂය 100% අපිට ආවරණය කරනවා. ඉතින් දැන් 2027 නංගිලා මල්ලෙලාට කියන්න තියෙන්නේ ඔයාලා සර්ගේ පන්තියේ බලාපොරොත්තුෙන් ඉන්නවා නම් දෙපාරක් හිතන්න එපා. අනිවාර්යෙන් accounting විෂයට වෙනස් accounting ජයසත් මුතු කුමාරණ සර්ව තෝරගන්න කියලා මම ආදරෙන් ඉල්ලනවා. මොකද මේක ඔයාලට ලැබෙන ගොඩාක් වටිනා අවස්ථාවක්. ඇත්තටම මම දැන් දකින විදිහට සර්ගේ දැන් ක්ලාසස් වල වැඩ කරන නිසා මම දන්නේ අපිත් එක්ක හිටියට වඩා ගොඩක් ඉස්සරහින් තමයි සර් ඉන්නේ. අපිට උගන්වන්නට වඩා ඉතාමත් විශිෂ්ට විදියට තමයි දැන් සර් ඔයාලට උගන්වන්නේ. ඉතින් 2027 අවුරුද්දේදී වෙනස් accounting නිසා අනිවාර්යයෙන්ම ලොකු වෙනසක් වෙයි කියලා මම හිතනවා. කියන්න තියෙන මෙච්චරයි. ඔයාලා 2027ට accounting කරන්න ඉන්නවා නම් ඔයාලට තියෙන හොඳ අවස්ථාවක්. ඔයා මොරටු වෙනා ඔයාලට පුළුවන්. මොරටුවේ විතරක් නෙවෙයි දැන් සර් නගර කිහිපයකම පටන් අරගෙන ඉතින් ඒ වගේම ඔන්ලයින් වලින් සර් දැවැන්ත විදිහට උගන්වනවා. ඉතින් ඔයාලට පුළුවන් අවස්ථාව තියෙනවා. ඇවිල්ලා සම්බන්ධ වෙලා බලන්න. ජයසත් සර් වෙනස් accounting 2027 නව පන්ති ආරම්භයි. ප්‍රවීණ දේශක ජයසත් මුතුකුමාරණ